මාස 7න් බබාලගේ ඇඳුම් පැක් එක හදා ගන්න ඕනේ. එතකොට Facebook එකේ page ගොඩක් බල හිටියා. එතකොට බලනකොට දැන් ලස්සන ඔකටිගේ page baby nest page එකේ මේ ඒක මං හිතුවේ launch කරපු දවස කියලා. එදා නළු නිලියන්ගේ ගොඩක් ඇඩ් තිබ්බ එකක් තමයි ගියේ. නිකන් page එකට ගිහිල්ලා බැලුවා මේකද ලස්සනම මේ ඒවා තමයි පෙන්වන්නේ. ඒකේ ඇඳුම් බබාලගේ චූටි මේ තොටිලි ඒ වගේ ඒවා. ඊට පස්සේ ඒක බලනකොට මම මේ පල්ලෙහාට යනකොට මේ පෝස්ට් එකේ තිබ්බා මේ තරගයක් තියනවා කියලා. මට තරගෙට වඩා බයිකේ තිබ්බ ඔයාගේ බඩේ ඉන්න බබා ගැන ෆීලිං දෙයක් වචනකින් ලියන්න කියලා. ඊට පස්සේ ඉතින් මට මේ අවුරුදු 12කින් බබා ඉතින් ඒ ෆීල් වෙච්ච දේ මම ඒවල ලියුවා. ඊට පස්සේ ඒ ජනවාරි කොම්මා මට මතකයි ජනවාරි දැම්මේ මට ඉවම වැඩිනවා. මොකද මම ඒ තරම්ම මේ අවුරුදු 12කින් තමයි බබා හම්බෙන්නේ ඉන්නේ. ගොඩම තෑග්ගට වඩා මට ෆීල් වෙන දේ තමයි කමෙන්ට්ස් කරන්න ඕනුනේ. ඒ හින්දා දැනෙන දේ ඇත්තටම එතකොට බබා දඟලන්න පටන් ගත්ත විතර මම හිතන්නේ මාස 7 ජනවාරි කමෙන්ට් එක දානකොට බබා චුට්ටක් දඟලන්න පටන් ගන්න කාලෙම මගේ. ඉතින් ඒ දැනෙන හැඟීම දැනෙන ෆස්ට් ටයිම් මට එතන මට හිතේ තියෙන දේ නෙවෙයි. මම කමෙන්ට්ස් බලුවා. එතකොට ගොඩාක් කමෙන්ට්ස් තිබ්බා. මම හිතන්නේ 100කට වඩා තිබ්බා කමෙන්ට්ස්. මේ දාලා මම මෙයාව ටැග් කරලා මේ ලිව්වා. මෙයා නම් එච්චර FB යන්නේ නැහැ. ඒ වුණාට මෙයා දන්නෙත් නැහැ. මම මෙයාට කිව්වෙත් මේ ඊට පස්සේ දාලා වෙලා විතර බැලුවා. ඔයාලට කමෙන්ට්ස් උත් කරා තියෙන බඩු වල ගණන් වෙනුනේ ඒවා හිටන් අහලා මම දැනගෙන හිටියේ. ඊට පස්සේ මෙයා දන්නෙත් නැහැ මම එහෙම දානවා කියලා. ජනවාරි දැන් මාර්ච් තමයි මම හිතන්නේ 15 වගේ තමයි මේ ෂොප් එකේ මට කෝල් එක ආවේ. කෝල් එක කියන්නේ මට මැසේජ් එකක් දාලා තිබ්බේ. ඒත් මේ මම යාට කිව්වා මම මෙහෙම පේජ් එකකට මෙහෙම එකක් දැම්මා. මේ මට මෙහෙම මැසේජ් එකක් දාලානේ මම මේකේ කොහොමද මැසේජ් එකකින් මේකට රිප්ලයි එකක් දෙන්න ඕනනේ කියලා. ඊට පස්සේ ඔයා කතා කරලා කිව්වා මිස් මෙහෙම ගුඩ් නිවුස් එකක්. එහෙම කියලා මට ඉතින් හිතාගන්න ඇත්තටම බබත් මට හාස්කමක් වගේ. මේ අවුරුදු 12කින් ඉතින් අපි එහෙම හිතුවේවත් නැති විදිහට මේ වගේ තෑගකුත් බඩේ ඉන්න බබාටත් ඉතින් හම්බෙනවා කියන්නේ හාස්කමක් වගේනේ. එහෙම ඉතින් පුදුම සතුටක්. ඒ කියන්නේ ඒක මේ තෑග ගන්නවට වඩා බබාට ලැබිච්ච දෙයක් කියලා පුදුම තරම් මේ සතුටක් ඇති වුණා ඉතින්. දැන් ෂොප් එකට ආවම ආස හිතන කොට තියෙන බබාලගේ දේවල් හරිය ලස්සනයි. ක්වොලිටි මම හිතන්නේ බ්‍රෑන්ඩඩ් ඔක්කොම හැමදේම බ්‍රෑන්ඩඩ් කඩේ තියෙන එකම. හැමතැනම ඇවිදලා බැලුවා ඉතින් සතුටුයි. මේ ගොඩක් පින් ආයතනයේ හැමෝටම පින් එකට ගොඩක් මේ සතුටුයි. ඒකකින් කියන්න වචන නැහැ. මෙයා එදා තමයි මෙයාටවත් කමෙන්ට් එක මට කියව ගන්න බෑ. එදා ඔය කෝල් කරන දවසේ මෙයා කිව්වා මොකද්ද ආදාපු කමෙන්ට්ස් එක කියලා. ඒකවත් කියවන්න බැරුණා මෙයාට. ඒ තරම් මෙයාට සතුටුට ඇඬෙනවා. ඒ වගේ කියවලා බලන්න ඔයාම මට කියවන්නවත් බෑ කියලා. ඒ තරම් පොඩි දෙයයි දැම්මේ. ඊට වඩා කමෙන්ට්ස් කරපු ගොඩාක් හිටියා. මං හිතන්නේ මං ඒ කමෙන්ට්ස් උත් බැලුවා. පස්සේ ඒ වුණා මම ඒක දාලා පස්සේ හැමදේම මේකට එනවා. මොකද TikTok page එක බැලුවා. මං Instagram නම් නැහැ. ඕකේ තිබ්බ Instagram එකට share කරන්න මට මං Instagram නැහැ. මේ අනිත් ඒ වගේ share කරලා එහෙම නිතරම බලනවා. ඕකේ ඇඩ් එකක් තිබ්බොත් අනිවාර්යෙන් බලනවා. page එකට ගිහලා අලුත් item ඇවිල්ලා තියෙනවද කියලා බලනවා. ගත්තා නැතා නෙවෙයි හිත පිරනවා දැක්කමත්. ඒ තරම් ලස්සන වඩු තිබ්බේ බබාලට. ඉතින් ගොඩක් පින් මේ කට්ටිය හැමෝටම ඉතින් මෙහෙම දෙයක් කරපු එකට ඉතින් ගොඩක් වටිනවා මේ වගේ වෙලාවට ඉතින් ඒ වගේ දෙයක් ලැබෙන එක. ඇත්තටම අපි දැකපු ෂොප් වලින් ඉතින් ලස්සනම ෂොප් එක තමයි බේබි නෙස්ට්. ඔව් ලස්සනයි ෂොප් එකට ආවම ඉතින් හිත පිරෙනවා. දැක්කම. අපිට මේ කරපු දෙයට ඉතින් බබා වෙනුවෙන් thank you. ඒක තමයි කියන්න තියෙන බේබි නෙස්ට් එකේ ඉන්න හැමෝටම.